තනවා මේ සීනි ගෙනල්ලා තියෙන අපේ නෑදෑයෝ මිස් එළි ඉන්න අයට බණ ටික අහන්න බැරි නම් පොඩ්ඩක් නිහඬව හිටියනම් හරිනේ අපිට මේ වැඩසටහන කරගන්න. පුළුවන් නම්. එහෙම අමාරු වගේ නම් ඇතුළට ඇවිල්ලා වාඩි වෙන්න නේ. මේ ගමේ තාත්තලගේ හිඟයක් එහෙම තියද? මේ ධර්මශාලාවේ ඉන්නවද එක තාත්තා කෙනෙක්? ඉන්නවද කොයි හරි? ඇතුලේ මේ පොඩි දරුවෝ ටික හරි පිරිම් පරාණ ටිකක් හිටපු එක හොඳයි හොඳේ. නැත්තම් මං විතරක් මේකේ තනියම. ඉන්නවද එක තාත්තා කෙනෙක් ධර්මශාලාවේ? නෑ. බලන්න මුස්ලිම් මිනිස්සු සතියේ දවසක් වෙන් කරගෙන පල්ලි යනවද නැද්ද? මුස්ලිම් මිනිස්සු පල්ලි යනවා සතියේ දවසක්. තියෙන සේරම වැඩ ටික නවත්තලා දාලා අර කඩකාමර සේරම වහලා දාලා මුස්ලිම් ටවුන් එකකට බහැලා බලන්න. ඒ පල්ලි යන දවසට එක මිනිස්සෙක්වත් නැහැ. සේරම කඩ ටික වහලා. සතියට සැරයක්. ක්‍රිස්තියානි මිනිස්සු පල්ලියට යනවා. ඒවට ભેද නැහැ. හැබැයි පෝයකටවත් පන්සලකට එන්න බැරි පිරිසක් ඉන්නේ කොහෙද? මේ බෞද්ධයෝ. මේක රැකගන්න මං කියන්නේ වගකීමක් ගන්න පුළුවන් පිරිසක් ඉන්න ඕනේ. පිරිමි ටික පන්සලකට එන්නේ නැත්තම්. පිරිමි ටිකට මේකේ වගකීමක් ගන්න බැරිලා. හිතන්න පන්සලක දැන් තියෙන සමිති මොනවද? තියෙන හරියක් තියෙන කුලගණ සමිති. ඇයි ඒ? ඇයි කුලගණ සමිති හදලා තියෙන්නේ? තාත්තලෙන් නෑනේ. මං කියන්නේ මේක රැකගන්න. අපි මේ සිවුරු දාගෙන ඉන්නේ, අපි මේ බණ කියන්නේ, අපි මේ කැපකිරීම කරන්නේ සිවුරු ඇරලා ගෙදෙට්ට ගිහිල්ලා ලස්සනට තරුණ ජීවිතයක් ගත කරන්න බැරුව නෙවෙයි. හිතනවා ඇති මාර ලස්සනයි නේ, හරිම සැපෙන් අපි ඉන්නවා කියලා. කණ්ඩ බොන්න ටික හම්බෙනවා. මං කියන්නේ ඇවිල්ලා මහණෙලා බලන්න. අපි කෑවත් බැනුම් අහන්න ඕනේ. නොකා හිටියත් බැනුම් අහන්න ඕනේ. පයින් ගියත් බැනුම් අහන්න ඕනේ. වාහනයක ගියත් බැනුම් අහන්න ඕනේ. බස් එකක නැග්ගත් බැනුම් අහන්න ඕනේ. මොනතරම් කැපකිරීමක්දනේ? අපි මේ කැපකිරීම කරන දැන් දාන්නේ ගෙදර හිතන්නකෝ එළවලු 10ක් විතර හදනවා. ඔය 10ම බෙදාගෙන වැළඳුවොත් ඒ හාමුදුරන්ගේ පෙරේතකම කියලා පස්සට ගිහින් බයිනවා. අපි දන්නේ නැතුව නෙවෙයි. ඔය 10න් එකක් හරි වැළඳුවේ නැත්තම් මෙච්චර හදලා හාමුදුරු දානේ වළඳන්නේ. ඒකටත් බයිනවා. කවුද කැමති නේ කන්න ටික හම්බෙද්දි ඒ කන්න ටික දීලා බැනුම් අහන්න නේ? එතකොට මේ කැපකිරීම කරන්නේ අපිටත් මේක දමල ගහලා යන්න බැරි කමකට නෙවෙයි. අපේ ලස්සනම කාලේ, අපේ තාරුණ්‍ය, අපි මේ කැප කරගෙන මං කියන්නේ බුද්ධ කාලේ වගේ නෙවෙයි අද කාලේ. පොඩි දේ උනත් විවේචනය කරන්න පිරිස වැඩි. අද මේ පන්සලේ ගමේ දායකයෝ ටික හොයාගන්න අමාරු වුණාට, අද මේ ගමේ පන්සලේ පිරිමි ටික හොයාගන්න බැරි වුණාට, පොඩි හාමුදුරුවෝ බලන තරුණ හාමුදුරු කෙනෙක්. ඒ හාමුදුරුවෝ නායක හාමුදුරුවෝ එකතු වෙලා හරි ලස්සන පින්කමක් කරනවා. හැබැයි මේකට ශක්තියක් වෙන්න මං කියන්නේ ඇති. බොහෝ පිරිසක් ඇති මේකේ පිටිපස්ස ඉඳගෙන. නමුත් පින්කමක ඉස්සරහට එන්න මේකට ශක්තියක් වෙන්න පිරිමි නැති වුණාට පාන්දර 12ට හරි කමක් නැහැ. ගමේ පන්සලේ හාමුදුරුවෝ මොකක් හරි වැරද්දක් කළා තිබ්බොත් පන්සලෙන් පන්නන්න ওই සෙට් එකේ ඉද නැද්ද? සරංචීත කරේ තියාගෙන. අද මෙතෙන්ට නැති දායක සභාවේ